කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් පසුගිය දිනදී ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගන්නවා මහවත්තේ චාමර ගත්තට පස්සේ මේකේ විශේෂ කණ්ඩායමකට පොලිස්පතිතුමා විසින් සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂකතුමා සහ කමල් ආර්යවංශ මහත්තයා විසින් විශේෂ කණ්ඩායමකට දෙනවා මේ විමර්ශන කරන්න. මොනවද මේ රටේ කරපු අපරාධ, මොනවද මේ පිටරට ගිහිල්ලා කරේ, ඇයි 2023 වසරේදී මොහු ලංකාවෙන් ගියේ, එහෙමනම් මේ රටේ ඉන්නකොට ඔහු පාවිච්චි කරපු ගිනි අවි මොකද උනේ කියලා මේ සිද්ධි සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරා. ආරම්භ කරනකොට විමර්ශනවල ප්‍රතිඵල තමයි ඒක ඉතාමත් අහන්න සතුටු වෙන ප්‍රතිඵල ගෙනල්ලා දීලා තියෙනවා මේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින්. ඈත මෑත ඉතිහාසය ඔබ දැකලා තියෙනවා ගිනි අවි ලංකාවේ නිෂ්පාදනය කරලා තියෙනවා විවිධ ප්‍රදේශවල විවිධ පුද්ගලයන්. මේ ගිනි අවි එකක්වත් අර්ධ පූර්ව ස්වයංක්‍රීය ගිනි අවි වුණාට ස්වයංක්‍රීය ගිනි අවි නෙමෙයි. හැබැයි ඈත මෑත ඉතිහාසගත වෙන වැඩක් වෙලා තියෙනවා. ස්වයංක්‍රීය ගිනි අවියක් පළවෙනි වතාවට ලංකාවේ නිෂ්පාදනය කරලා තියෙනවා. හැබැයි ගිනි අවි එකක්ද දෙකක්ද 10ක්ද 20ක්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් මේ වෙනකොට පොලිස් විමර්ශන ආරම්භ කරලා තියෙනවා මේ ගිනි අවි සම්බන්ධයෙන්. හැබැයි මේ මිනිඋසි වර්ගයට අයත් ස්වයංක්‍රීය ගිනි අවියක් උණ්ඩ 15ක් ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මේක ස්වයංක්‍රීය, ඒ කියන්නේ පතුරුමක් ක්‍රියාකාරීත්වය ස්වයංක්‍රීය තමයි මේකේ ක්‍රියාකාරීත්වය ගිනි අවියේ. ඉතින් එදා මෙදා තුර පොලිස් නිලධාරීන් විසින් සොයාගත්ත විශේෂිත වූ රහසක්, මේක රහසක් කියන්නේ මේ ගිනි අවිය තිබ්බනම් මේකෙන්, හැබැයි මේ වෙනකොට විමර්ශන ගොඩක් ආරම්භ කරලා දෙන මේ ගිනි අවියෙන් කරපු අපරාධ සහ ඝාතන මොනවද, මේ වගේ ගිනි අවියක් මං හිතන්නේ පොලිස් දෙපාර්තමේන්තුව තුල කිසිම කෙනෙක් පිටරටින් සම්බන්ධව මේ මිනිඋසි වර්ගයට අයත් මේ ප්‍රභූ ආරක්ෂක රාජකාරී සහ මේක ගොඩක් පාවිච්චි කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකාය සහ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය තුල පමණයි. මේක ප්‍රභූ ආරක්ෂක රාජකාරී වලට එහෙම ගෙනියන්න පුළුවන්, ඉතාමත් පහසුවෙන් ගෙනියන්න පුළුවන් ගිනි අවියක් බවට තමයි සඳහන් වන්නේ. නමුත් මේ කතාව වෙනස් කරමින් ශ්‍රී ලංකාව තුල මිනිඋසි වර්ගයට අයත් ස්වයංක්‍රීය ගිනි අවියක් නිෂ්පාදනය කරලා තියෙනවා. හැබැයි නිෂ්පාදනය කරලා ඒගොල්ලන්ට ඒක ළඟ තියාගෙන ඉන්න හම්බුන්නේ නැහැ. කොහොම හරි ගිහලා මේ ගිනි අවිය සහ තවත් ස්වයංක්‍රීය ගිනි අවියක් සාමයට යොදන උණ්ඩ සමග කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසයේ නිලධාරීන් සමත් වෙලා තිබෙනවා. ඉතින් ආයිබෝවන් ගවේෂණාත්මක මාධ්‍යකරණයේ රුහිරු නිවුස් අපි අද ගෙනාව අලුත්ම කතාවක් කොළඹ මධ්‍යම විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් පහුගිය දින ඔබ දැක්කා ඩුබායි රාජ්‍යයේ සිට පිටුවහල් කරා ලංකාවට. ඒ පිටුවහල් කරනකොට ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත්තා. ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත්ත කියන්නේ මේගොල්ලෝ පිටරටට ගිහිල්ලා අපේ නිලධාරීන් අරගෙන ආව ලංකාවට. අරගෙන ආවට පස්සේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන චමින්ද දිල්රුක් නොහොත් පරවිසුදා යන අයගේ මෙහෙයුම් භාරව සිටින්නේ මේ පුද්ගලයා තමයි මේ මහවත්තේ චාමර නොහොත් සම්පත් රුද්‍රිගු යන පුද්ගලයා තමයි මේ මෙහෙයුම් සම්බන්ධව සහ ඔහුගේ මද්ද්‍රව්‍ය ජාලය සම්බන්ධව කටයුතු කරන්නේ. ඉතින් කොහොම වුණත් මේ සැකකරු සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් ආරම්භ කරා මේ නිලධාරීන් විසින්. මෙම සැකකරුට රතු වරෙන්තු ලබා සිටිය සැකකරුවෙක් මේ සැකකරු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා එහෙම නැත්නම් අපේ පොලිස්පතිතුමා විසින් විශේෂිත වූ කණ්ඩායමකට මේ වැඩේ බාර දෙනවා. මේ වැඩේ බාර දෙන්නේ මධ්‍යම අපරාධ කාර්යාංශයේ අපරාධ හා බුද්ධි විශ්ලේෂණ කාර්යාංශයට තමයි මේ වැඩේ බාර දෙන්නේ. සැකකරු සම්බන්ධයෙන් විමර්ශනය ආරම්භ කරන්න කියලා. ඒ විමර්ශන කටයුතු ආරම්භ කළායින් පසු පොලිස් නිලධාරීන් විසින් සොයාගන්නවා මාදම්පිටිය ප්‍රදේශයේදී යම්කිසි ස්ථානයක මේ ගිනි අවි ඉතා සූක්ෂම ආකාරයට මේ ස්වයංක්‍රීය ගිනි අවියක්, ස්වයංක්‍රීය තත්ත්වය, මේක හොඳම තත්ත්වය, මේක වැඩ කරන තත්ත්වය, මේක අලුත්ම ආකාරයට තමයි තියෙන්නේ. ඉතින් මේ ග්‍රීස් ගාලා එම හොඳට මලකට කන්න නැති වෙන්න තමයි මේක සකස් කරලා තින්නේ. හදිසියකට මොකක් හරි අවශ්‍යතාවයකට මොවුන්ට මේ ගිනි අවිය පාවිච්චි කිරීමට අවශ්‍යතාවයක් තිබුණොත් මේ ගිනි අවිය ගැනීමේ බලාපොරොත්තු මත තමයි මේ ස්ථානෙන් තියලා තියෙන්නේ. හැබැයි කොහොමුණත් මේ මහවත්තේ චාමර ලංකාවෙන් 2023 වසරේදී පිටත් වෙනවා ඩුබායි රාජ්‍ය බලා. එතකොට ඒ යනකොට මේ ගිනි අවිය අරන් තියලා තමයි යන්නේ. මේ ගිනි අවිය විතරක් නෙමෙයි තවත් ස්වයංක්‍රීය පිස්තෝලයක්, ඒ පිස්තෝලයට යොදන උණ්ඩ, ඒ වගේම මේ ගිනි අවිය, මේ මිනිඋසි වර්ගයට අයත් ස්වයංක්‍රීය ගිනි අවියත් මේ මහවත්තේ චාමර විසින් මේක හංගලා යනවා. ඉතින් කොහොම වුණත් පොලිස් නිලධාරීන් විසින් කණ්ඩව රෑ දවල් දෙකේ දිවා රෑ මහන්සි වෙලා
වේශ මහන්සි වෙලා මේ ගවේෂණාත්මක තොරතුරු පස්සේ ගිහිල්ලා මේ අපරාධකරුවන් පස්සේ ගිහිල්ලා මොවුන්ගේ මේ තියෙන ගිනි අවි සහ අපරාධ මොනවද කියන එක මේ වෙනකොට කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මේ වෙනකොට අඛණ්ඩව මේ කටයුතු සිදු කරනු ලබනවා. ඒ වගේම මේකේ ඍජු අධීක්ෂණය පොලිස්පතිතුමා ඒ වගේම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආර්යවංශ මහතා තමයි මේ සිද්ධියට අදාළව මේ මෙහෙයුම් කටයුතු වල මේ මෙහෙයුම් භාරව ඉන්නේ. මේ මෙහෙයුම් භාරව ඉඳලා මේ අයත් එක්ක විමර්ශන කටයුතු සහ මේ සැකකරුව අත්අඩංගුවට ගැනීම සහ මේ අවියායුධ අත්අඩංගුවට ගැනීම තමයි මේ එතුමා විසින් මේ කරන්නේ. ඉතින් අපි දැක්ක කමල් ආර්යවංශ මහත්තයා මේ ඉස්සෙල්ලා T56 වර්ගයට ස්වයංක්‍රීය ගිනි අවියක් අරගෙන එනවා. ඉතින් මේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඉතාමත් යොහුසුලුව මේ ගත සැකකරු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කළා මේ තිබෙන ගිනි අවි සහ මද්‍රව්‍ය ජාලය කොහොමද කියන එක දැන් මේ වෙනකොට හඳුනාගෙන තිබෙන්නේ. ඉතින් ඉදිරියට මේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු තව බොහෝ කාලයක් ඔහුට රැඳී ඉන්න වෙනවා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ. ඉතින් මේ කමල් ආර්යවංශ මහතා ගැන මම විශේෂයෙන් යමක් සඳහන් කරන්න ඕනේ. එතුමා දක්ෂ පොලිස් නිලධාරියෙක්. මොකද විශේෂ කාර්ය බලකායේ හිටියේ. ඔහුගේ අතින් මලේ යුද්ධය තියෙන කාලෙදී ඔහුගේ අතින් ත්‍රස්තවාදීන් 3 දෙනෙක් ඔහු විසින් ඝාතනය කරලා තියෙනවා. ඒ ත්‍රස්තවාදීන් 3 දෙනා මරාගෙන මරන බෝම්බකරුවන් මරාගෙන මරන බෝම්බකරුවෙක් ඝාතනය කරනවා කියන්නේ නිරුපද්දිතව අනිත් Tamanගේ ඉන්න සහෝදර පොලිස් නිලධාරීන්වත් බේරලා ඒක ඉතාමත් සීරු මාරුවට කරන්න ඕන වැඩක්. ඉතින් බොහොම දක්ෂ පොලිස් නිලධාරියෙක් තමයි අද ඔය කොහේ හිටියද මන් දන්නේ නැහැ. මම නම් දැකලත් නැහැ, ජීවිතේට නම අහලත් නැහැ. කොහේ හරි නිකන් හැංගිලා වගේ හිටපු පුද්ගලයෙක් තමයි. කොහොම වුණත් පොලිස්පතිතුමා විසින් මෙතුමාව ගෙනල්ලා ඒ සීට් එකේ වාඩි කරවුවා. ඉතින් නියම දක්ෂයන්ට නියම තැන දීලා තියෙන්නේ. ඒක තමයි ඒ දක්ෂයෝ බැස්සට පස්සේ දැන් එරික් පෙරේරා මහත්තයලා එතකොට කොළඹ අපරාධ කොට්ටාසය කියන්නේ කොළඹ දිසා අපරාධ කොට්ටාසයේ CCD එකේ ඒ පුටුවේ වාඩිලා ඉන්නේ ඉහළ අධ්‍යක්ෂකතුමාගේ ඉඳලා පහළට යනකම්ම හොඳ දක්ෂ නිලධාරීන්. මේ අය ගැන අපි මීට කවදාකවත් කතා කරලා නැහැ. මේ අය ගැන අපි දන්නේ නැහැ. නමුත් කොහොම වුණත් කොහේ හෝ ඉඳලා මේ රටේ ජනතාවගේ එහෙම නැත්නම් මේ මහජනයාගේ වාසනාවට මේ නිලධාරීන් ඔය හෝ සිට මේ කොළඹ ප්‍රදේශයේ හෝ ඒ සදාසන්න ප්‍රදේශවල ඒ පොලිස් ස්ථානවල යම් ආයතනවල ප්‍රධානීන් ලෙස කටයුතු කරමින් මේ රටේ මිනිස්සුන්ට සාමය සතුට පිරි ඒ වගේම මත්ද්‍රව්‍ය වලින් තොර මේ බියෙන් සැකෙන් තොර රටක් නිර්මාණය කිරීම පොලිස්පතිතුමා සහ මේ නිලධාරීන්ගේ එකම අභිප්‍රාය. අපි හොඳ දේ හොඳයි කියලා කතා කරන්න ඕන. හැමදාමත් මේ වැරදි කියලා කතා කරනවට වැඩිය මෙවැනි හොඳ දේවල් දැන් මේ ගිනිඅවිය තව කී දෙනෙකුට නිෂ්පාදනය කරලා දීලා තියෙනවද? මේක කාගේ අතේද තියෙන්නේ? ඉතින් මේ ස්වයංක්‍රීය ගිනිඅවියක් එදා මෙදා තුර පළවෙනි වතාවට ලංකාවේ කවදාකවත් දැකලා නැහැ. කිසිම මාධ්‍යකින් සහ කිසිම කෙනෙක් මේ මෙවැනි ආකාරයේ ගිනිඅවියක් ස්වයංක්‍රීය ගිනිඅවියක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මිනිඋසි වර්ගයට කිසිම දාක අත්අඩංගුවට අරගෙන නැහැ. එහෙම නැත්නම් ෂොට් ගන් එකක්, එහෙම නැත්නම් රිපීටර් එකක්, එහෙම නැත්නම් ගල් කටස් එකක්, ටී කටස් එකක් ඒ වගේ තමයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. මොනවා ගත්තත් මේ පිස්තෝල වර්ගයට අයත් මේ පතුරම් 9mm පතුරම් යොදන ස්වයංක්‍රීය ගිනිඅවියක් කිසිම දාක කවුරුත් දැකලා නැහැ. ඉතින් ඒක තමයි විස්මජනක සිද්ධිය. ඉතින් කොහොමුණත් මේ සැකකරුගේ ප්‍රකාශයක් මත මේව අත්අඩංගුවට ගත්තා. ඉතින් කමල් ආර්යවංශ මහත්තයා 1996 දී මරාගෙන මරන කොටියෙකුට වෙඩි තබා ඝාතනය කරලා තිබෙනවා. ඉතින් එතුමාගේ නිලය තමයි පොලිස් පරීක්ෂක. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන එතුමාට පොලිස් වීරතා පදක්කම් ලාභියෙක්. ඒ පදක්කමෙන් පිදුම් ලැබපු නිර්භීත සොල්දාදුවෙක් වුවත් මා නිවැරදි. වීර පදක්කම කියන්නේ දැන් සාමාන්‍යයෙන් තියෙනවා අපේ පරම වීර විභූෂණ, ඒ කියන්නේ රණසූර පදක්කම, ඒ වගේ තියෙනවා ශ්‍රී ලංකා යුද හමුදාව තුල නිර්භීත සොල්දාදුවන්ට ලබා දෙන පදක්කම්. ඒ අතරින් තමයි මේ වීර පදක්කමක් ඔහුට ප්‍රධානය කරලා තියෙන්නේ. මොකද සූසයිඩ් කෙනෙකුට ගහලා වට්ටනවා කියන්නේ එසේ මෙසේ වැඩක් නෙමෙයි. ඒක හැමෝටම කරන්න බෑ. ඒ නිර්භීත ක්‍රියාව තමගේ ජීවිතයේ පරදුවට තබලා තමයි මේ ක්‍රියාදාමයට ඔහු යොමු වෙන්නේ. මොකද නිරුපද්‍රිතව ඔහුත් බේරලා අනිත් අයත් බේරලා සූසයිඩ්ට කෙලින්ම ඇටැක් කරනවා කියන්නේ ඒක ඉතින් කතා දෙකක් නෑ. ඒ වගේම කල්මුනේ හිටපු පිස්තෝල කල්ලි නායකයෙක් හිටියා කැප්ටන් සුරේෂ් කියලා. ඉතින් මේ කැප්ටන් සුරේෂ්ට දුන්නා ලොවෙත් නැති වෙන්න ඉතින් එක තැනම වැටෙන්නම ගැහුවේ මෙයා තමයි. ඒ වගේම 1997 පොතුවිල් නැගෙනහිර පළාතේ LTT නායකයා වශයෙන් කටයුතු කළේ කර්නල් මහේෂන්. ඉතින් ඒ මහේෂන්ටත් වෙඩි තබා ඝාතනය කරේ මේ පොලිස් නිලධාරියා. ඉතින් ඒ වගේම ඔබ දන්නවා මේ රටේ තිබුණා කුරුඩු යුද්ධයක්. ඒ යුද්ධයට මුහුණ දීලා ඒ අවස්ථාවන් වලට මුහුණ දීලා ජීවිතේ පරදුවට තියලා වැඩ කරලා තමයි මේ ඇවිල්ලා පොලිස් දෙපාර්තමේන්තුවේ කොළඹ මධ්‍යම විමර්ශන කාර්යාංශයට ඇවිල්ලා අද පාතාලේ මර්ධනය කරන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ නිලධාරීන් ගැන අපි කතා කළ යුතුමයි.
ඒ නිලධාරීන් වගේම තව ඉන්නවා ජේෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරණ මහත්තයා, ඒ වගේම කමල් ආර්යවංශ මහත්තයා වගේ ඒ දක්ෂ පොලිස් නිලධාරීන් තව තැන්වල ඉන්නවා. ඒ නිලධාරීන් ගැනත් අපි ඉදිරියේදී අනිවාර්යයෙන්ම කතා කළ යුතුමයි. ඉතින් කොහොම වුණත් මේ ඉදිරි විමර්ශන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයෙකු සහ මෙහෙයුම් කටයුතු භාරව සිටි මේ මහවත්තේ චාමරගේ තව කතාව ඉවර නෑ. තව මේක විමර්ශන කටයුතු ඉදිරියේදී තව විශාල වශයෙන් තියෙනවා. ඉතින් මේ ගත්තේ පළවෙනි ගිනියවි දෙක, මේක ස්වයංක්‍රීය ගිනියවි, මේවා වැඩ කරනවා, මේවා වැඩ අරගෙන තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අපි බලාගෙන ඉන්නවා කොහොමද මේ කොළඹ මධ්‍යම විමර්ශන කාර්යාංශයේ මොන ආකාරයටද මේ විමර්ශන කටයුතු සිදු කරන්න කියලා. ඉතින් අපි එතුමන්ලගේ ඒ විමර්ශන කටයුතු වලට බාධා කරන්න හොඳ නැහැ. මේවා ඉවර වෙලා තමයි මේ සිද්ධි සම්බන්ධයෙන් අපි කතා කළ යුතු. කොහොම වුණත් මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව පාතාලය සහ මත්ද්‍රව්‍ය නැති කිරීම සහ සාමයෙන් සතුටින් පිරි යහපත් අනාගතයක් නිර්මාණය කරලා දෙන්න කියලා අපි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් සහ පොලිස්පතිතුමාගෙන් සහ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.